එහෙමනම් සිස්තුම් කෝටිය දෙවියන්ගේ දේව ආශිර්වාද මැද දෙවියන් වහන්සේ අපි දිහා බැලුවා. දැන් අපේ පවුල සර්ව සම්පූර්ණයි. බිරිඳට ස්වාමියාට බිරිඳ මේ දෙදෙනා අතර තිබෙන මැදීම තවත් තර වෙනවා. අපිට අපේ දරුවෙක් අපේ පවුලට එකතු වෙනකොට. එතකොට තමයි මේ පවුල සර්ව සම්පූර්ණ වෙන්නේ. තුල්ලනාග රාජධානියේ අනාගත උරුමකාරය. එහෙමත් නැතිනම් තුල්ලනාග රාජධානියේ ඔටුන්න හිමි කුමරා බවටපත් වෙනවා මගේ පුතා. අපි රාජකීය බමුණන් ලවා ඔවුන්ට නම්පට බෙදමින් ඔවුන් අපි රාජමාලිගාව තුළ දැහැමින් කිමින් සදා වඩාගෙන අපි දරුවා සමග අපි සතුටින් ජීවත් වෙන්න නැදේවි. ඒක නම් කිව්ව තමයි තිස්වාමී. බුදුබාකාර සතුටක් මට මාසා තිබෙනවා. මා දැක තිබෙනවා. මා කියපු පොත්පත්වල දැක තිබෙනවා. කාන්තාවට දරුගබ කැටගත්තන් පස්සේ ඒ කාන්තාවගේ හිතේ නොයෙක් ආශාවන් ඇති වෙන බව මා දේවී පවසන්න. ඔබටත් එවැනි ආශාවක් ඇති වී තිබේ නම් නොසඟව මාහට දැනුම් දෙන්න. ඒ සියල්ල ඔච්චකිරපොට ඔබ ස්වාමී වන මේ චුල්ලනාග මහරජ සූදානම් දෙන්න. ස්වාමී මම තහර තියෙන දරුවෙක් ලැබෙන්නේ නම් කෙනෙකුට මේ කණ්ඩ බොණ්ඩ ආශාවන් හැම දෙයක්ම ඇති වෙන කියලා ස්වාමී. එහෙමයි. මට නම් මේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. එහෙමනම් දෙවියන්ගේ ආශාව කෙවෙක්ද? ආශාව නම් ස්වාමීනි මෙන්න මේ රාජධානිය තුල දුකින් පෙළෙන ජනතාවගේ සුදුක් සොයා බැලීම සඳහා අපේ රාජමාලිගාවේ ඉන්න සියලුම රාජ්‍යමතුන් සමග ලස්සන වීදි සංඛ්‍යාවක් ගැනදී ආශාව තමයි මට. රාජදේවි අන්කාන්තාවන්ට වඩා හාත්පසින් වෙනස් ආශාවක් ඔබ හිත තුළ ඇති වී තිබේ. ඒ කෙසේ වෙතත් එහෙමනම් අපේ මහමෙති කපිල රාජමාලිගාවට ආවිදත ඔහු තමක සාකච්ඡා කරලා අපි හිතේ උදාසනින් රටේ ජනතාවගේ පිදුම් ලැබෙමින් ඔවුන්ට දානමාන පූජා කරමින් ඔවුන්ගේ ගම්යම් ගන්සම් පාසා ඔබත් කටයමට මා සූදානම්. මොකද කපිල තාමත් නැත්තේ. තමයි ස්වාමීනි ප්‍රමාද. කවුද? තනියා කියන්නේ ඇතෙක්ද? අම්මට මම පුතෙක් නෙමෙයි ඇතෙක් අවතර. ආවන බලන්න මෙහාට. අවතර. ජයශ්‍රී. ඒ දේවි ස්වාමීනි දැන් එතෙක් කියලා පෙරසුවන්නේ. ඔව් කටපුරාම කීවේ දැන් බලන්න කටතරන් හෙන්ඩුවත් තරම්වත් උසස්කක් තියනවද කියලා. දීපංකෝ එකටත් උත්තර. අවතර. ආ මේ දේවිය මගේ හෙන්ඩුව දැකලා නැති ඉඳ ඔහම කතා මොකද රාජමාලිගාවට ඒකට ප්‍රමාද? එන්න බෑ අවතර කෙවල් වල ප්‍රශ්න. කෙවල් වල ප්‍රශ්න? මම කපිල කියලා දෙනවා ගෙදරයි මාලිගාවයි දෙක එකක් කරගන්න එපා කියලා. දැන් දෙකක් කරගෙන ඉන්නේ අවතර. දැන් මොකද ගෙදර වෙලා තියෙන්නේ? දරුවෝ ටිකක් ඉන්නේ උන් දරුවෝ නෙමෙයි මරුවා අවතර. ඇයි මොකද දරුවන්ගේ කරදරද? මේ කරදර කියන්නේ අවතර මේ ළඟට තව තමයි රාජමාලිගාවේ දේවේ කරලා මත්තුව කියන්නේ ලොකු එකාටයි පොඩි එකාටයි මැද එක. මත්තුව. අයියා. කොහොමද කෑල්ල? අනුමානයක් නැහැ දේවිය මේ දරුවා මොන හරි කෑල්ලක් දැකලා වෙන්නේ. මාතර මොකද ඇත්තටම කෑල්ල කිව්වේ? එතකොට පොඩි උන් ගෑනු දරුවන්ට කියන්නේ කෑල්ල කියලා. පව් ඇයි අර නුදුරුවට ගැහුවේ? කොහකට? ඒ මොකද කපිල? ළඟාඩි ඈත බෑ. ස්වාමීනි දේවිය අර දරුවට අඳලා තියෙන ඇඳුමට දරුවට ඈතට අඩිය තියලා නිදහසේ ගමන යන්න බෑ තමයි ස්වාමීනි. කොට. හම්බේ. ඔව්. කොහොමද දුවන්නේ? ඔය ඉතින් දේවි දරුවට ඈතට අඩිය තියලා දුවා ගන්න බෑනේ හදිස්සියකට. ඔබ ඉතින් දෙමව්පියෝ කල්පනා කරන්න ඕනේ නේද? ඔබටත් ඉතින් රාජකාරීත් එක්ක කලාතුරකින් එහෙම අවස්ථාවක් උදා වෙන්නේ. ඉතින් ගිහිල්ලා යහන දේ මල් එහෙම තියලා අපිත් ඉතින් සර්දාවෙන් යදුව බුදුන් වදින්න සූදානම් වුණා. එකක් පස්ව ඉඳගත්තා. කපිලට මං කියපක තේරුන්නේ. කපිල එකත් පස්ව කියන්නේ සිත සර්දාවෙන් එකලස් කරගෙන වාඩි වුණා. එහෙම තමයි වාඩි උනේ. ඒ වුණාට හිත සර්දාවෙන් තියාගන්න දුන්නේ නැහැ ඒක තැනක. ඇයි කියන්නේ අවසර ලස්සන
කාන්තාවගෙන් ගාව යානට මල් නෑ ඔව් නෑ කඩට හැඩේ රුවට රුවේ ඉන්න ඇති වැඩි පූල් වාගේ උඹට මොනවා හිතෙන්නේ නැද්ද ඒ වෙලාවේ උඹට මචං කියන්නේ ඒ වෙලාවේ මට ඉන්නේ යකෝ ඉතින් බලන්නකෝ ස්වාමීනි. කවුද කො මචං දැන් රජුගේ මාසිනා උනා මම කියන්නේ ජීව අරුන්දල මතක් කරනවා ඉන්න දර අමතක කරනවා කියන්නේ ඔව් අරව දකින්නකොට තේරම මතක වෙනවා අවතර එතකොට මතක් වුණා ගෑණි දරුවෝ එක්කනේ පන්සලට ආවේ ආ අපේ පොයවත් ඉන්න ගෑණි මට වැඩක් නැහැ කියලා බුදුන් වදිනවා වන්දිනවා බුදුන් මැදලි කරලා ඔළුව උත්තර ගන්නවද අනේ එන ගහන්න මෙව්වට වැන්ද කියලා හිතුණා ඒ මොකද කපිලේ මේ මොකද කියන්නේ අවතර අර කාන්තාව බොහොම ලස්සනයි බොහොම හැඩකාර ඔව් මෙතෙන් දැන් ඒකත් පිටිපස්සේ පලාද අපි තේරම පිටිපස්සේ මොකෝගේ මිතරට ගිහින් බුදුන් හොඳට නැමිලා වන්දිනවා එවිලා උත්තර වදිනවා දුකතරම ස්වාමීනි. වදිනා මුට්ට වදිනවා මං කල්පනා කරේ අවතර පන්සලට කියලා පිටිපොරට කියලා අනේ එන ගහන්න මෙච්චර කල් මෙව්වට නම් වැන්ද අපිල අද රටේ සංස්කෘතිය නෑ සભ્યත්වේ නෑ රට විකෘති වෙලා රට වෙනස් වෙලා අවතර නිකන් හිතන්නකෝ අපේ අම්මා කන විද්ද විද්දා අම්මගේ නංගි නාය විද්ද විද්දා දැන් මෙහෙ විදිනවා හැමතැනම හිල් දැන් තියනවා විදින මරු තැනක් අවතර මේ මාසිනාදපති. අන්න මට කියන්නකෝ කොහෙද කියලා. අවතර ඇයි මේ විද ගන්න ආදිත්‍ය කරා නෑ ඉතින් දේවිය නිකමට අහන්න ඇති ඈ අවතර මේ වෙන කොහෙවත් නෙමෙයි දැන් කාන්තාව පන්සලේ බෝධි පූජාවට යනකොට අවතර ඔව් මේ පුරිය විදලා ගහනවා රෝස මල ටක්කා නෑ නෑ නෙමෙයි ඔව්වා තියෙන්නේ රෝස මල තිත්තරාට දාගෙන තමයි පැංකලේ ඔළුවේ තියාන බෝධිය වටේ මං කල්පනා කරුවා අවතර මේ පුරිය විදලා රෝස මල කෙල්ල ගන්න වෙලාවේ ඔය පුරිය විදලා පොඩි ගන්ටාර කැල්ලක් කෙල්ල ගත්තා ගත්තා පැංකලේ ඔළුවේ තියාගෙන මම්මේ මලුවට තාත්තා අවතර ඔව් එතකොට ලණු ඇදලා ගන්න ඕනේ ළඟ එක වදිනවා අනේ මහන්තෙන්නේ මොකටද ඔන්න සේනාධිපති අපේ රටට වෙලා තියෙන දේ එමුනම් අපි රාජකාරීට බයමු සතුරුදායක ආරංචිය මේක ඇහුවක් පස්සේ කපිල තවත් සතුරුටපත් වෙයි මේ කපිල මෙහෙ මිනිස්සු මෙහෙ මේ මට දරුවෙක් ලැබෙන්න ඉතින් මේ මොකද වෙන්නේ ස්වාමීනි? මිනිස්සු මම මෙහෙම හිටපුවම මොකද මං දැකලා මොකද මිනිස්සු ඉතින් මම උඩ තියාගත්තත් පරල් කරුවත් මොකද මිනිස්සු මේ මාසිනාදපති. මේ මිනිස්සු මම මෙහෙම හිටියට මං දැකලුවට ඔබට මට මොකද ඉතින් එහෙම විසි කරුවා මොකද වෙන්නේ මමනේ ස්වාමීනි මොකද වෙලා තියෙන්නේ කියලා අත්‍තරම. දැන් කාටද හම්බෙන්නේ දරුවා මිනිස්සු මට නෙමෙයි මගේ දේවියට තේරුම් ගත්තේ තමයි තින්නේ. මම මොකද ඉතින් මගේ දේවිය ඒකයි මට කියලා කිව්වේ නාන්ද මොනවද ඕන කියන්නේ ඇබෝල් රස පැණිදාද තිත්තරාද උළු ගඩොල් ලඟුරු ඕන දෙයක් කියන්නේ මිනිස්සු ඇඹුල්ලස පැණි හත තිත්තරස නම් හරි දැන් ඔය උළු ගඩොල් ලඟුරු මොකටද අනවා යකෝ දුර දුකට කාන්තාව යුවත් කනවද අවතර මගේ 6 වෙනි දරුවා හම්බෙන්න ඉන්නකොට ආයෙනියා ගෑණි ගෙට යනකොට තුළු ගැටයක් කරන් පර ගෑණි එතකොට එනකොට තුළු ගැටයක් කරන් පර මේක ගෑණියක් නෙමෙයි යක්ෂණියක් වෙන්න ඇති උඩ බලපන් වාලේ උළු නෑ දැන් අවතර 9 වෙනි දරුවා හම්බෙන්න නම්වෙනියා ඉච්චර දුර ගියාද බුද්ධිපවල රත්තරන් කියලා නෙමෙයි අවතර ඔබතුමානි කියන මාළිගාවේ දේවේරියන්ට ලෑස්තිලා මං ගෑණි නෙවා ගෑණි කන්නාර දෙයක් දිනන මොනවද කියපන් මං ගෙනත් දෙන්නම් ඔව් තමන්ගේ බිරිඳනේ ඉතින් කවුරුවත් නැද්ද ඒකල ගෑණි මොකක්ද කරන්නේ ගෑණි ගත්තම කියනවා මට මොල් ගහකින් ඉන්න ඕන හට්ටගොලේ එන්න කලේ මොල් ගහකින් ඉන්න ඕන කිව්වා මං වඩේ වීලු කරන්න එපා කන්නාර දෙයක් දිනන කියලා මං ආව මාළිගාවේ දේවේ අවතර මාළිගාවේ දේවේරියන් මං කරලා ගෙදර ගිහින් නැත්තේ පිටිපස්සේ දාල් කරලා ඕම ඉස්සරහට යනකොට වෙනදනම් වතුරු වීදුරක් කරගෙන එන ගෑණි අද නෑ ඔහෙ නෑ ගෙදර වතුර ගන්න ගෑණි බැලුවා වටපිටේ හොඳට අවද පේන්නේ නෑ පේන්න නෑ මැනිකේ ඒත් නෑ මැනිකේ කිව්වා ගෑණි නෙමෙයි නෑ ගෑණි නෑ අවත කෝකටත් කියලා ඒක නිින්ද ගිහිල්ලා දන්නේ නෑ කියලා ගෙද ගොඩ වෙන්න හදනකොට බේග් ඊගාගෙන ඔළුවත් ඊගාවාගේ හෙල්ලුම් පෙරලුම් නෑ පෙරළුන්නේ ඕක මම බැලුවා මේ මොකද මේ උතල ඉඳපු ගෑන්ට මා දෝන වච්චා ඔව් එතකොට මට මතක් වුණා බෝල්
ගහින්න ඕන කිව්වා. දුවගෙන ගියා කුච්චේ දාලා ගිහිල්ලා බැලුවා වංගෙඩිය මෝල් ගහේ තියෙනවා කියලා. ඔබතුමාගේ තියන වංගෙඩිය තියෙන මෝල් ගහ නැහැ කියලා නේද? උන්ට අප්පට අප්පට නෙමෙයි